ප්‍රාර්ථනා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අදත් මගේ channel එකට මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ විහස්නගේ ප්‍රශ්න නිසා ප්‍රාර්ථනායි සහස්ටයි වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න ෂෙයා කරන්න කියලා. ඉතින් අකලංක සර්ටයි මාමටයි සිද්ධ වෙච්ච දේ අනුමත කරන්න බෑ. දේවක තමයි ඇත්තටම මේ දේ කළේ. එයාට අකලංක සර් එක ලොකු තරහක් තියෙනවා. මොකද්ද? තාත්තා එක්ක ප්‍රශ්න ඇති කරගත්ත හින්දා. ඉතින් තාත්තා එක්ක අනිවාර්යෙන් එකතු වෙලා තමයි දේවක මේ දේ කළේ. අනිවාර්යෙන්ම. ඉතින් ප්‍රාර්ථනායි සහසොයි දෙන්න එකතු වෙලා ගොඩක් මහන්සි වෙලා ඇත්තටම අපදීලා එළියට ගන්න වැඩ ටික කළා. ඒ මොනා වුණත් ඒ සිද්ධියෙන් අප අරගෙන එළියට එද්දිම තමයි පණිවිඩය දැනගන්න ලැබුණේ. විහස්න ඇත්තටම ගෙදර නැහැ කියලා. අනිවාර්යෙන්ම කවුරු හරි පැරගෙන ගිහිල්ලා කියලා. ඉතින් දේවක ඒ දෙයටත් අනිවාර්යෙන්ම සම්බන්ධ ඇති. මොකද එයාගේ තාත්තා ගොඩක් දුරට මේ දරුවාව කලින් වතාවෙත් අරගෙන ගියේ මේ දේපල අරගන්න හින්දා. ඒ දේ කරන්න ඇති අනිවාර්යෙන්ම. සහසුයි ප්‍රාර්ථනායි මේ ප්‍රශ්නෙත් අනිවාර්යෙන්ම බැලම විසඳාවි. මොකද හැමදාම වගේ දේවකල මොන දේ කළත් මහා මෝඩ විදියට තමයි හැමදේම කරන්නේ. ඉතින් අනිවාර්යෙන් ප්‍රාර්ථනා විහස්නව හොයාගන්න උත්සාහ කරાવી. ඉතින් මේකට සාසුත් ගොඩක්ම මැදිහත් වේවි. ඉතින් මේ අය කාටවත් කරදරයක් කරන අය නෙවෙයි. ඒ නිසා අනිවාර්යෙන්ම විහස්නව හොයාගන්න මේ අයට පුළුවන් වේවි. ඉතින් මැරේ මොන විදියට උත්සාහ කරත් ඒගොල්ලන්ගේ පොඩි දුර්වලතා හින්දා අනිවාර්යෙන්ම හොයාගන්න පුළුවන් වේවි. ඉතින් ප්‍රාර්ථනායි සහසුයි දෙන්න මේ සිද්ධිය නිසා තවත් ලං වේවි. ඉතින් අනිවාර්යෙන් ඒ සිද්ධිය හින්දා මේ දෙන්නගේ ආදර කතාව අනිවාර්යෙන්ම පටන් අරගනීවි. ඉතින් විහස්නාදුව හැමදාම වගේ ප්‍රශ්නවල පැටලෙන එක නතර වෙන්න නම් අශෝකට ඇත්තටම නීතියෙන් දඬුවමක් ලැබෙන්නම ඕනේ. දේවකටත් අශෝකටත් අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ ඉස්සරහා ගැලවීමක් හම්බ වෙන එකක් නැහැ. මොකද වැරදි කරලා හැමදාම හැංගිලා ඉන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යෙන්ම ප්‍රාර්ථනායි සහසුයි දෙන්න එකතු වෙලා ඒගොල්ලන්ට දඬුවම් දෙවි. ඒ වගේම ඉදිරියේදී ලස්සන ආදර කතාවක් අපිට මේ තුලින් බලා ගන්න පුළුවන් වේවි. ඔයාලට සුබම සුබ දවසක්.